ශ්‍රී ලංකාවේ ප්‍රථම කවිබන කැසට් පට නිෂ්පාදකයින් වන රන්සිලු කැසට් නිර්මාණ මන්දිරයේ සුවහසක් ශ්‍රාවක සමන්ග පහන් කරමින් ඉදිරිපත් කරන රන්සිලු කාලීන කවිබන අංක 22 දෙමාපියෝ කවි කැසට් පටයයි මේ. පීඨපත රචනය සහ ගායනය මාලිබඩ සද්ධාමත් ස්වාමින් වහන්සේ. නිෂ්පාදනය සහ බෙදා හැරීම රන්සිලු එන්ටර්ප්‍රයිසස් නුගේගොඩ. මිනිසුන් අතරින් අගතැන් වෙනවා සනසුම මුළු තුන් ලොවට බෙදනවා සසර සායුරේ පාර තෙරටම යනවා ඒ සම්බුදු පා යුග නාම දිනවා රාග ද්වේෂ තණ්හා නැතිවන්නේ සෝක නොමැති නිවනට මාර්ග වන්නේ කෙලෙස් අඳුරු පාට ලය හරවන්නේ එවන් දහම් මාර්ග මම නාම දින්නේ දන් දීමට ලෝව පූජිත වන්නේ බුදු සසුනේ ආලෝකය වෙන්නේ එවන් ගුණය ආද සිහි කරමින්නේ මහා සංඝ ගුණයට මම නාම දින්නේ එලොව මෙලොව මුළු සක්වල තලයේ දිනුවන් බඳවා සදහම් එළියේ දෙවියන් පසු වෙන නොපෙනෙන හරියේ දහම් රඳාවා සිතුවිලි වලියේ ලස්සන වෙන්න මිදුලක මල් පිපෙන්නේ සිත් සනසන්න ඒ සුපිපි දිලෙන්නේ ඒ වගේ මාලෙක මල් පෙති ඇයි සිඳින්නේ ගුණදම් නොදත් ආයමයි එය කරන්නේ අගමුල නොමැති සසරක අපි ඇවිදිනවා රංග මඩලක් සිතා ලෝකය රැවටෙනවා දුගතිය පෙනි පෙනි පවටම බර වෙනවා මග නිවැරදි උනොත් කාටත් හරියනවා නිතර දුක් වතුරමෙන් අතුරු නැතුව පැතිර ඇති සතර පා දුක් නිවන්න තිලෝතිලක බුදු හිමියන් දෙසූ බුදුබණ පදයක් අසන්නට සූදානම් වන වාසනාවන්ත පින්වත්නි තණ්හා පාටල බැඳ නංවා ජාය කේලි මායා දිවි මගෙහි යන්න සිත් පෙළ පාලි සිර කරගෙන සිටින ආශා ඇලවේලි පුපුරා ගිය විටදි නොමැතිලු මනලෝලි
රාගය ගිනි කාඳක් විලසට ඇවිලෙනවා අලු යට ගිනි පුපුරු වාගේ යට යනවා නිසසල නාදිය සාසලව බොරදිය දෙනවා සිතු දෙනොම වෙලා නොසිතුව දෙවෙනවා මොනරුන් ආගල පැත්තෙන් සිදුවීමක් ඇහෙනවා පුංචි පුතෙක් තම නිවසේ කිලිසෙල්ලම් කරනවා නන්නාඳුනනා පිරිසක් ගෙටම කඩා වදිනවා වයස එකහමාරක පුතු අරන් පලා දුවනවා අරන් පලා දුවනවා පුංචි එවුන් මල්ලි දෙන්න යයි කියමින් හඬන්නේ ඒ උනාට බීරන් හට කොහෙද කනක් ඇහෙන්නේ දින දෙකකට පසුව පුතා මරලාගෙනත් දමන්නේ පොළොව නුහුලනා මේ දුක් කාටද අපි කියන්නේ කාටද අපි කියන්නේ දරාගන්න බෑ මේ දුක් අපේ හදවත් වලට එන්න යන්න මාත් එක්ක දැන් දැරණියගලට වෙහෙර දෙසින් උනගලා මිත්තනියක් හඬ හඬා කියන පුවත සවන් දෙන්න තාත්තලා අම්මලා මව්පියෝ විරසක වෙලා අම්මා පිට රට ගියා අම්මා රට ගිය අතරේ දූලා දෙන්න විකුණලා රුපියල් 100ක් අරන් තාත්තා කොහෙදෝ ගිහින් දුක් ගින්දර සැඩ පවන් වැදී ලොවම ගිනි අරන් 1000ක් වැඩ ගන්නවාලු නිතර නිතර බනිනවාලු තෝව වලක දාලා වහනවා කියලත් කියනවාලු අනන්ත වූ කරුණාව ගලන්නේ සමන්ත සක්වල ගුණ පැතිරෙන්නේ අසන්න දරුවනි ඇයි නාසන්නේ අම්මාවරු ඇයි අද බඩගින්නේ 10000ක් පැතුමන් හද පුරලා වෙහෙස මහන්සිව දහඩිය හෙළලා දරුවෝ මට නොබලතියයි කියලා මව්පියවරු යති සිඟමන් යදලා ශ්‍රී ලංකාවේ ප්‍රථම කවිබන කැසට් පට නිෂ්පාදකයින් වන රන්සිලු කැසට් නිර්මාණ මන්දිරයේ සුවහසක් ශ්‍රාවක සවන්ග පහන් කරමින් ඉදිරිපත් කරන රන්සිලු කාලීන කවිබන අංක 22 දෙමාපියෝ කවි කැසට් පටයයි මේ පිටපත රචනය සහ ගායනය මාලිබඩ සද්ධාවන්ත ස්වාමීන් වහන්සේ නිෂ්පාදනය සහ බෙදා හැරීම රන්සිලු එන්ටර්ප්‍රයිසස් නුගේගොඩ